නීතියට යටත් නොවන පුද්ගලයෙක් අපේ රටේ නොසිටිය යුතුයි. ඒ ජනාධිපතිවරයාටත් වළංගුයි. අවුරුදු 5ක් හිටියාට පසුව පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට හිමි වෙන മന്ത്രി විශ්‍රාම වැටුප නතර කරනවා. හිටපු ජනාධිපතිවරු ඔවුන්ගේ ආර්යයන් පවා මහජනයාගෙන් නඩත්තු කිරීම නතර කරනවා. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතුයි කියන කාරණා. අපි මේක අනිවාර්යෙන් අහෝසි කරනවා. අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. දැන් මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බ වෙන മന്ത്രിවරයාගේ. කලින් අයටත් හම්බෙලා හොඳයි. ඒ කියන්නේ ජනාධිපති වැටුපට අමතරව මට മന്ത്രിවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. මම අද ලියුමක් දුන්නා മന്ത്രി විශ්‍රාම වැටුප මට එපා. පටන් ගන්න ඕන මේ රට හදන්න මතක තියාගන්න. කවුරු හෝ කෙනෙක් දැනන් හිටියද മന്ത്രിවරයා ජනාධිපති වුණාට පස්සේ එයාට മന്ത്രിවරයාට හිමි විශ්‍රාම වැටුප හම්බ වෙනවා. ජනාධිපති වැටුපත් හම්බ වෙනවා. තමුන්නාන්සලාට ලොකු කැක්කුමක් තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන. ඔබතුමාලා පුදුම විපක්ෂයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත මම දකින්නේ වෛරී පනතක් හැටියට. අපි මෙතන කරන්නේ රටේ දේශපාලනය පිළිබඳ බිඳ වැටී තිබෙන සංස්කෘතිය නැවත ගොඩනැගීමක් මිසක් කිසිම කෙනෙක්ගෙන් පලිගන්න එකක් අපිට අදහසක් නැහැ. ඒ වගේම තමයි දැන් තර්ක කීපයක් කිව්වා මොකද්ද විශ්‍රාම වැටුප නැති වුණාම හොරගම් කරනවා කියලා. ඒක විශ්‍රාම වැටුපක් නැති වුණාම හොරගම් කරනවා. පෙන්ෂන් එක දුන්නේ කොහොමද? 1931 ජනවාරි 7න් පසු ව්‍යවස්ථාදායකේ වසර 5ක සේවයක් කාලයක් අවසන් කළ ශ්‍රී ලංකා පුරවැසි තැනැත්තන් සඳහා දායක මුදල් නොගෙවන විශ්‍රාම වැටුප් ක්‍රමයක්. විශ්‍රාම වැටුපක් නැති වුණා කියලා. එහෙනම් රස්සාවක් නැති මිනිස්සු ඔක්කොම හොරගම් කරන්න එපා. කොච්චර රටේ දුප්පත් ජනතාව ඉන්නවද? රස්සාවකුත් නැහැ. දැන් මලයක ජනතාව ඉන්නවා. විශ්‍රාම වැටුපක් නැහැනේ. හොරගම් කරනවාද? අහිත එක් ගරු කතානායකතුමනි දැන් හොරගම් කරලා තියලා දැන් නඩු තියෙන කට්ටිය විශ්‍රාම වැටුප් නැති කට්ටියද? මම මේක කියන්නේ හිටියේ නෑ දැන් මේ පුන පුනා කියපු නිසා ජනාධිපති විශ්‍රාම වැටුප අහෝසි කරන්න අවශ්‍යයි. ඒක අවශ්‍ය කරන්න වෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණයි. අපේ රටේ ජනාධිපතිලා වෙච්ච හැම කෙනාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හැරුණාම අනිත් සියලු දෙනාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වශයෙන් හිටපු අය. ඒ අයට ජනාධිපති විශ්‍රාම වැටුපත් හිමි. පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපත් හිමි. එයාගේ වැන්දපුවන්ට ඒ වැන්දපුවන්ටත් විශ්‍රාම වැටුප හිමි. දැන් පෙන්ෂන් දෙකක් ගන්න අය ඉන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් ගන්නවා, ජනාධිපති විශ්‍රාම වැටුපත් ගන්නවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප ගන්නවා, ජනාධිපති විශ්‍රාම වැටුපත් ගන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් ගන්නවා, ජනාධිපති විශ්‍රාම වැටුපත් ගන්නවා. දෙකම සාක්කුවේ දාගෙන හොර පූසෝ වගේ හිටිය ටීම් එකක්. හේමා ප්‍රේමදාස මැතිණිය රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටියේදී එතුමියට වැන්දබුවක් වශයෙන් හිමි ඒ විශ්‍රාම වැටුප එතුමිය ගන්නවා. එක දෙයක් කියන්න ඕනේ චන්ද්‍රිකා මැතිණිය ගන්නෙ නැහැ. ඊට පස්සේ අනුර දිසානායක ජනාධිපතිතුමා මේ වසර මුලදී දැනුම් දුන්නා ජනාධිපතිතුමා තමන්ගේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අවශ්‍ය නැහැ කියලා. එදායින් පස්සේ එතුමාට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප ගන්නේ නැහැ. දැන් එතකොට හොරකම් කරලා තියලා දැන් නඩු තියෙන කට්ටිය කවුද? සමහරු විශ්‍රාම වැටුප් දෙක ගත්ත කට්ටිය. දැන් ඔය නඩු වටලා තියෙන කෙහෙලිය රඹුක් කැල්ලලම ගන්නකෝ. දැන් විශ්‍රාම වැටුප නැති නිසාද හොරකම් කරලා තියෙන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ දැන් නඩු වැරදිකරු වෙලා ඇතුලේ ඉන්නවා. විශ්‍රාම වැටුප නැති කෙනේද තියෙනවනේ. තියෙද්දිනේ හොරකම් කරලා තියෙන්නේ. අනිත් එක තමයි හුඟක් මන්ත්‍රීවරු හුඟක් අය තමන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට දැන් මේ දුව පුතා ඒ වැටුපුත් ගත්තා ඔය හුඟක් අය. තරලව ගත්තොත් අපිට පරිගැනීමේ කිසිම අදහසක් නැහැ. අපි රටේ ප්‍රතිරූපේ නගගෙන යනවා. ප්‍රතිරූපේ නැංවුවම රටට ආර්ථික ප්‍රතිලාභات එනවා, ජාත්‍යන්තර ප්‍රතිලාභات එනවා. මේ කට්ටිය එහෙමයි. අපි ඒක දැනගත්ත. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මම හම්බ වෙනවා. පස්සේ තමයි දැනගත්තේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. දැනගත්ත වෙලේ පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා. මට විශ්‍රාම වැටුප එපා. ඒ වගේම ඇමතිවරු മന്ത്രിවරුන්ට മന്ത്രിවරයා ඇමති වුණාම ඇමතිට වැටුපකුත් හම්බ වෙනවා, മന്ത്രിට වැටුපකුත් හම්බ වෙනවා. മന്ത്രി වැටුපකුත් හම්බ වෙනවා. මෙහෙමනේ මේ වවාගෙන කාලා තියෙන මොන ඔයගොල්ලෝ කවදාවත් හිතුවද මෙහෙම රටක් ඇති කියලා? අපි සාමාන්‍යයෙන් අපි හිතන්න වෛද්‍යවරයා ඉන්නවා. වෛද්‍යවරයා වෛද්‍ය අධ්‍යක්ෂක වෙනවා. අධ්‍යක්ෂක වුණාම එයාට හම්බ වෙනවද වෛද්‍ය අධ්‍යක්ෂක තනතුරේ වැටුප හම්බ වෙනවා, වෛද්‍යවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙම නෑනේ. ගුරුවරයා ඉන්නවා. ගුරුවරයා විදුහල්පති වෙනවා. එතකොට එයාට විදුහල්පති වැටුප හම්බ වෙනවා, ගුරුවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවද?
හැබැයි ජනාධිපතිට එහෙම හම්බ වෙනවා. ඔන්න ඒ කියන්නේ Tamanට ලොකු හැඳි තිබුණා බෙදා ගන්න. Taman කැමති විදියට බෙදාගත්තා. ඒ අනුව තමයි മന്ത്രിවරයා ඇමති වෙනකොට മന്ത്രി වැටුපත් හම්බ වෙනවා. ඇමති වැටුපත් හම්බ වෙනවා. අපි තීරණයක් ගත්තා අපේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ മന്ത്രി වැටුප විතරයි. ලියුම් දීලා තියෙනවා. හැබැයි മന്ത്രി වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් හම්බ වෙනවා. മന്ത്രി වැටුපේ മന്ത്രിවරයාට දෙන තෙල් දීමනාවත් අයින් කරලා වැටුප දෙන්නේ. සාධාරණේ ඇමතිවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට රජයෙන් ඉන්ධන දීමනාවක් දෙනවා. ඒ ඉන්ධනාම දීමනාව දෙන ගමන් മന്ത്രിවරයාට ආ ඉන්ධන දීමනාවක් දෙනවා. කැත නැද්ද මේවා මේ රටේ? නේ අපි മന്ത്രിවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට හිමි ඉන්ධන දීමනාව ගන්නවා. മന്ത്രിවරයාට හිමි වැටුපෙදී ඉන්ධන දීමනාව අයින් කරන්න. සාධාරණ වෙන්න ඕන මේ රටක් හදන්න. අපි කැපකිරීම කරලා තියෙනවා. මොකද මේ රට වෙනස් කරන්න මේ දේශපාලන වෙනස් වෙන්න ඕන. දැන් අපිට තියෙන අපි ජනතාවගේ බදු මුදල් ඊතරම් ප්‍රමාණයක් ලබා ගැනීම යුක්ති සහගත නෑ මේ වෙලාව. යුක්ති සහගත වෙලාවක් අපි හදමු. අපි බලමු මේ වෙලාවේදී. ඒ වගේම සමා වෙන්න മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට පහසු කරනවා. ඒ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනියනවා.